මම අම්මලා ගෙදර ආවා. එතකොට මට හිතුණා මේ ඔයගොල්ලෝ දැකලා ඇති අපේ නංගිලාගේ වීඩියෝස් ඒගොල්ලෝ එක එක විදියට කොෆි හදනවා. හැබැයි මම නම් එහෙම හදන්න දන්නේ නැහැ. මම මේ මැෂින් එක ඔන් කරන්නවත් දන්නේ නැහැ. ඒත් මට හිතුණා ඒගොල්ලෝ හදනවා වගේ පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් නේද ගොඩක් එක එක ඒවා තියෙනවා. මේ කොෆි හදන්න ඕනේ ඒවා. මේ Starbucks වල එන කැරමල් ෆ්ලේවර් මොකක්ද එකක්. ඒකත් මම හදන්න නැහැ. මම හිතන්නේ ඒක මේකට දාලා වෙන්නේ නැති හදන්න ඕනේ. මම ඇත්තටම දන්නේ නැහැ කොහොමද කියලා. ඉතින් මේ මට හිතුණා ඒකලගේ බඩු වලින් ටිකක් හදලා බලන්න මට පුළුවන්ද කියලා. හැබැයි මගේ කොෆි එකට නමක් නැහැ. දැන් ඒගොල්ලෝ හදද්දි කියනවා අයිස් ලාටේ හදනවා, මොකා හදනවා, කැපචිනෝ හදනවා, ක්‍රීම් කැරමල් හදනවා. එක එක නම් වලින් ඒගොල්ලෝ කියලා හදනවා. හැබැයි මේ මම හදන එක මට තමයි නමක් දාගන්න වෙන්නේ. නමක් නැහැ. ඒක මම එකක් හිතලා හදන්නේ. මේ නම ඔයගොල්ලෝ දැක්කද නැහැ. මේක තමයි මගේ අලුත් ස්ටයිල් එක. මගේ මේ කන බලන්න. දැන් අනිත් කන පෙන්නන්න. ටඩා! එන විකාරයි. අද කියලා නම් මේක එකක් වැටුණා. ඒකෙන් හින්දා මේ එකක් නැති වුණේ හින්දා මේකට මේ දෙකම දාගත්තා. හරි. දැන් එහෙනම් මාත් එක්ක කොහොමද හදන්නේ කියලා බලමු ඉතින්. හරි. ඔන්න දැන් මම හදන්න යන්නේ මේ ඒකට ඉන්ස්ටන්ට් කොෆි ඕන වෙනවා. ඒකට මම ගත්තේ මේක. ඉතින් බටර් දාගෙන ඉන්ස්ටන්ට් කොෆි එකට හැන්දක් විතර තමයි මම දැම්මේ. මම ඇත්තටම දන්නේ මම මේක ටෙස්ට් කරලා බලලා විතරයි. ඊට පස්සේ මේක බලමු. මම කරද්දි වේදි කියලා අරගෙන කරද්දි එනවා වගේ. මොකට සාර්ථකයි. මේ හොඳට මේක කරන මට හිතෙනවා මම මේකට මේ සීනි දාගන්නේ හනි දාගන්නේ අලස්සනට වෙත් වෙනවා. හනි දාගන්නේ මේ මී පැන් තමයි දාගන්නේ. ගොඩක් දාගන්නේ නැහැ. චුට්ටක් දාගන්නවා. මේ මම ගොඩක් වෙලාවට කොෆි තුනක් අර ස්ට්‍රෝම් කියනකට වඩා මම අසයික ලයිට් එකක් මම හිතනවා ගොඩක් දාගන්නවා. මම කරනවා. හරි. හනි එක දාලා දැන් හොඳට මික්ස් කරගත්තා. දැන් මේකට මිල්ක් එක දාන්න තියෙන එක හරියට ලස්සනයි නේ. මේ මැස්සන්ගෙන් නම් පුදුම වදයක් තියෙන්නේ. මම හිතන්නේ වැස්ස කාලේ හින්දා වෙන්නේ නැතිනේ. සාමාන්‍යයෙන් වහිද්දි මැස්ස කරදරේ වැඩි. හරි. දැන් මේකට මම ඇත්තටම ෆ්‍රෙෂ් මිල්ක් දානවා. අයින් කරනවා. අයියෝ මට අපේ දෙන්න වගේ අර ස්ට්‍රෝ එක ගන්න තිබ්බා. ඒ බෝතලේ ඉවරයි චිට්ටයි තිබ්බේ මේ දෙක මේ ඉවර කරන්න ඕනේ කියලා කිව්වා. ඒක ඉවර කරා. ඇත්තම කියනවා නෝනා. මේ අනිත් එක ඔය ඉවර වෙන්නේ නැහැ වගේ. ඔයාලට මේක පෙන්නන්න ආසයි. මම මේක උඩට මම ඒක හිතුවේ මේ මම දැකලා නැහැ මේගොල්ලෝ හදන ඒවා මම දකිනවා වීඩියෝස් ඒත් මම අර අතන කියනවා ඒගොල්ලෝ දන්නේ නැහැ මම ප්ලේ කරලා බලන්න හරි කම්මැලි. මට හිතෙනවා මේක උඩට මයිලෝ ටිකක් දාන්න. මගලන්නේ පෙන්නන්න අනේ හරිම ලස්සනයි ඇත්තටම. මම අයිස් කියුබ්ස් ගත්ත දාන්න. ඒ වුණාට මේක දැන් ඉඩ නැහැ මම හදාගෙන තියෙන විදිහත් එක්ක මේ හරිම ලස්සනයි. රහ කොහොමද දන්නේ මම සීනි දැම්මේ නැති හින්දා මට ෂුවර් එකකුත් නැහැ රහ සම්බන්ධව අපි බලමු. ඉන්න මම ඉස්සෙල්ලා මුගලන්න මේක පෙන්නන්න. නේ? ලස්සනයි. හරි. දැන් මේක ටෙස්ට් කරන්න ඕනේ. ඊට කලින් මම බඩු ටික මෙතන තියෙන ඒවා ටික අස් කරලා එන්න.
හරි. දැන් අපි try කරලා බලන්න යන්නේ. මේ මෙතන coffee එක. මට මේකක් හම්බුණා. පොඩි ප්‍රශ්නයකට මුහුණ දුන්න ඔයගොල්ලෝ දැක්කත් දන්නේ නැහැ. මම මයිලෝ එක දැම්ම එක අයිස් කැටයක් මම දැම්ම ඇත්තටම මේ ඒකට ගල් වෙලා මයිලෝ. ඕකේ. Semana. That's it. Rasai. අනේ මම දැක්ක කෙනෙක් දාලා තියෙනවා අර චොක්ලට් මේවයකට චොක්ලට් යෝගට් එකට මේ රහන තුනක් තමන් හදපු එක කන්න වෙනවා නම් කියලා මම කිව්වා ඕනස්ට් රිවිව් එකක් දෙන්න ඒක මගේ රෙසිපි එකක්වත් මොකද මේ මම Facebook එකෙන් දැක්කේ කන්න try out කරලා බැලුවේ මේ ඒක ඇත්තටම මේ මම නිකන් සෙට් කරන්න කලින් වැඩි රහ නැතිවට සෙට් වුණාට පස්සේ රහට තිබුණා. හරි. මේක රහයි. හැබැයි කොහොමද රහ වෙන්නත් එපා. ඔය කිසිම දෙයක් දැම්මේ නැහැ. දැන් අපි නංගිලා බණෙන් දන්නේ මම කොපි කරා කියලා ඉන්නවා. දැන් මොකක් වුනේ මම ඩයට් නේ. හරි එහෙනම් බයි.